ඉරානය මේ හදන්නේ එයාලගේ භූගෝලීය පිහිටීම, ඒ කියන්නේ හෝමුස් සමුද්‍ර සංධිය මුළු ලෝකයටම එරෙහි ආයුධයක් කරගන්නයි. හිතාගන්න පුළුවන්ද ලෝකෙම අන්තර්ජාලය එකම එක තැනකින් පාලනය කරන්න හැදුවොත් තත්ත්වය කොහොම වෙයිද? හරියටම කිව්වොත් ඩොලර් ට්‍රිලියන 10ක් හිතාගන්න තමාරු ගාණක් නේද? හෝමුස් සමුද්‍ර සංධිය මුහුදු පතුලේ තියෙන ෆයිබර් ඔප්ටික් කේබල් 7ක් හරහා හැමදාම සිද්ධ වෙන ගනුදෙනුවල වටිනාකම තමයි මේ. ආසියාව, යුරෝපය වගේම ගල්ෆ් කලාපයේ යා කරන මේ කේබල් ජාලයෙන් තමයි Google, Meta, Microsoft වගේම Amazon වගේ දැවැන්ත සමාගම්වල දත්ත හුවමාරු වෙන්නේ. මේක නිකම් හරියට ලෝක ආර්ථිකයේ හෘදය ස්පන්දනය වගේ. ඉතින් මේ කේබල් වලට පොඩි හෝ සීරීමක් වුණොත් මුළු ලෝක ආර්ථිකයම එක තත්පරෙන් අඩපණ වෙලා යන්න පුළුවන්. තත්ත්වය තවත් භයානක වෙන්නේ ඉරානය මේ කේබල් ජාලය එයාලගේ බලය පෙන්වන තුරුම්පුවක් විදිහට පාවිච්චි කරන්න තීරණය කරලා තියෙන නිසායි. ඉරාන හමුදා ප්‍රකාශක ඊබ්‍රහීම් සොල්ගහාරි සමාජ මාධ්‍ය හරහා කෙලින්ම කිව්වා අපි දැන් අන්තර්ජාල කේබල් සඳහා ගාස්තු අය කරනවා කියලා. මේක නිකම්ම අර පාතාල කල්ලි කප්පම් ගන්නවා වගේ වැඩක් නේද? අදාළ සමාගම් මේ සල්ලි ගෙවන්න බෑ කිව්වොත් කේබල් වලට කෙලින්ම හානි කරනවා කියලා එයාලා තර්ජනය කරලායි තියෙන්නේ. ඒ කියන්නේ එක්කෝ කප්පම් ගෙවන්න ඕනේ නැත්නම් ලෝකයේම මූල්‍ය ගනුදෙනු එතනින්ම ඉවරයි. ඉතින් කොහොමද මෙයාලා මේක කරන්නේ? මේ අන්තර්ජාල කේබල් කපලා දාන්නේ ඉරානය ළඟ තියෙන ප්‍රධානම අවිය තමයි ගාඩිය පන්තියේ කුඩා සබ්මැරීන. අඩි 95ක් විතර දිග මේවා උතුරු කොරියානු තාක්ෂණයෙන් හදපු ඒවා. මීට 30ත් 64 නොගැඹුරු හෝමුස් මුහුදට මේවා කියාපු භාණ්ඩ. කාර්ය මණ්ඩලයේ විදිහට ඉන්නේ 7 දෙනයි. හැබැයි භයානකම දේ තමයි මේ සබ්මැරීන හරහා විශේෂ කිමිදුම් කරුවන්ව මුහුදු පතුලට යවලා ඊටාම සූක්ෂමව මේ කේබල් කපලා දාන්න පුරුවන්කම තියෙන එක. පොඩ්ඩක් ඉන්න. ඔය කියන ආර්ථික අවදානම අතිශයින්ම බියකරුයි තමයි. ඒක මම පිළිගන්නවා. හැබැයි අපි මෙතනදී කාසි අනිත් පැත්තත් බලන්න එපයි නේද? මේ ඩොලර් ට්‍රිලියන 10ක අවදානමට මුහුණ දෙන්න ඇමරිකානු එක්සත් ජනපද හමුදාව මේ වෙද්දිත් අති නවීන උපක්‍රමික හමුදා බලයක් ලෑස්ති කරලායි තියෙන්නේ. ඉරානිය ඔය කියන පොඩි සබ්මරීන් වලට කිසිම ඉඩක් තියෙන්නේ නැතුව ඒවා එහෙම්මම විනාශ කරලා දාන්න පුළුවන් සුපිරිම තාක්ෂණයක් ඇමරිකානු හමුදාව සතුව තියෙනවා කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඇමරිකාව මේ සබ්මැරීන දඩයම් කරන්නේ විශේෂ ස්තරගත ආරක්ෂක පද්ධතියකින්. ඒ කියන්නේ පියවරෙන් පියවරට. පළවෙනි ස්තරයේ විදිහට P8 Poseidon කියන ගුවන් යාන ක්‍රියාත්මකයි. මේක නිකම් අහසේ පියාසර කරන දැවැන්ත ස්කෑනරයක් වගේ. මුහුදු පතුලේ ඇහෙන පොඩිම සද්දයක් වුණත් මේකට අහු වෙනවා. ඊට පස්සේ දෙවෙනි ස්තරයේ විදිහට එන්නේ MH-60R Seahawk හෙලිකොප්ටර් යාන. අර පළවෙනි යාන වලින් දෙන දත් අරගෙන මාක් 54 කියන ටෝපිඩෝ පාවිච්චි කරලා මේ සතුරු සබ්මරීන කුඩුපට්ටම් කරලා දාන එක මේ හෙලිකොප්ටර් වලින් කරනවා. හැබැයි ඔයාලා අහලා තියෙනවද මේකේ තුන්වෙනි ස්තරය ගැන? ඒක තමයි පුදුම හිතෙනම දේ. මේක අනාගතයේ යුද තාක්ෂණය. ලොක්හීඩ් මාර්ටින් සමාගමේ ලැම්පරේ සහ ඩාපා ආයතනයේ මන්ටරේ කියන මේ නියමුවන් රහිත දියට ඩ්‍රෝන යානාවලට පුළුවන් සෑහෙන්න ඈතේ ඉඳන්ම සතුරු සබ්මැරීන හොයාගන්න. මේවා කොච්චර දියුණුද කිව්වොත් කිසිම සද්දයක් නැතුරු ගිහින් සතුරු සබ්මැරීන වලට ඇලිලා ඒවායේ රහසික මුහුදු පතුලේ කඳවුරු වලට යනකම්ම පස්සෙන් යන්න පුළුවන්. ඊට පස්සේ කෙලින්ම F-35 හරි F-15E ප්‍රහාරක යානාවලට ලොකේෂන් එක දෙනවා. ඉතින් හිතාගන්න පුරවන්නේ මුළු කඳවුරු මෙතනින්ම ඉවරයි. ඉතින් බලන්නකෝ මේවා අහද්දි හරියට අනාගතය ගැන තියෙන සයන්ස් ෆික්ෂන් මූවී එකක දර්ශන වගේ නේද? අනිවාර්යයෙන්ම. හැබැයි මේවා තමයි අද ලෝකයේ ඇත්තම යථාර්ථය. ඉතින් අපි ඊළඟ මාතෘකාවට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අපේ රට සහ ලෝකීය YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම අපේ FB page එක follow කරලා like කරන්න අමතක කරන්න එපා. හරි. දැන් අපි අපේ මීළඟ කොටසට යමු. ගෝලීය වටරවුම ඔත්තු බැලීම් සහ භූදේශපාලනය. ලෝකයේ අනිත් පැත්තවලත් මේ විද්දි ලොකු දේවල් වෙනවා. චීනයේ මේ විද්දි නේටෝ සංවිධානයට එරෙහිව දැවැන්ත වගේම රහසිගත ඔත්තු බැලීමේ මෙහෙයුමක් පටන් අරන් තියෙනවා. හැමෝගෙම අවධානය මැද පෙරදෙකට ගිහින් තියෙන අස්සේ ප්‍රාන්සයේ ස්ටාලින්ක් මධ්‍යස්ථානයක් ළඟදී සංනිවේදන දත්ත හොරකම් කරන්න හදපු චීන නියෝජිතයෝ පිරිසක් අත්අඩංගුවටපත් වුණා. ඒ මදිවට මේ මාසයේදී නෝර්වේ වලදීත් මේ වගේම චීන ජාතිකයෙකු ඇල්ලුවා. මෙයාලගේ එකම අරමුණ සංවේදී හමුදා චන්ද්‍රිකා දත්ත හොරකම් කරන එකයි. මේ නිසාම ඇමරිකාවේ ජාතිකාරක්ෂක ඒජන්සිය වගේම තවත් ජාත්‍යන්තර ආයතන 19ක් එකතු වෙලා දැඩි අනතුරු ඇඟවීමකුත් කරලායි තියෙන්නේ. බලන්නකෝ චීනෙන් ලෝකෙට සාමදූතෙක් වගේ පිණිහිටියට යටින් යන ගේම් එක. ඔව් ඒ වගේම ආසියානු කලාපයේත් යුද උණුසුම දැන් ටිකෙන් ටික වැඩි වෙනවා. චීන ගුවන් හමුදාව දිගින් දිගටම තායිවාන ගුවන් කලාපයට බලහත්කාරයෙන් ඇතුළු වෙන්නයි හදන්නේ.
මෑතකදී චීනයේ නෙවපු ඩ්‍රෝනයාන සෙට් එකක පවා ටෙක්නිකල් ලෙඩාව කියලා ඔයාලා දකින්න ඇති. කොහොම වුණත් මේ තර්ජනවලට මුහුණ දෙන්න ආයිවාන ගුවන් හමුදාලු පුදුම කට්ටක් කමෙන් අතිශය දුෂ්කර සහ දැඩි පුහුණුවීම් වල නිරත වෙනවා. ඒ පීඩනය කොච්චරද කියනවනම් මේ කාර්යබහුල මෙහියුම් අස්සේ ළඟදී හුවාලියන් මුහුදු තීරයේදී ආයිවානට අයිති F-16 ප්‍රහාරක ගුවන් යානයක් අනතුරටත් ලක් වුණා. දැන් අපි ආයමත් අපේ ප්‍රධාන මාතෘකාවට. ඒ කියන්නේ මැද පෙරදිග අර්බුදයට ආවොත් මේ ගැටුම දැන් වෙනස්ම පිළිමාරුවක් අරගෙන තියෙනවා. ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එයාගේ ට්‍රූත් සෝෂල් ගිණුමේ දාලා තිබුණා ඉරානයට එරෙහිව ගහන්න හිටපු හමුදා ප්‍රහාරය తాවකාලිකව කල් දැම්මා කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය නායකයෝ මැදිහත් වෙලා ඉතා බැරෑරුම් විදිහට මේ වෙදි සාකච්ඡා කරගෙන යන එක. ට්‍රම්ප් කියන විදිහට ඉරානයට කිසිම විදිහකින් යෂ්ටිකාවි තියාගන්න බැහැ කියන දැඩි කොන්දේසියත් මේ අලුත් ගිවිසුමට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන්නේ එකම එක ප්‍රබල ප්‍රශ්නයක් විතරයි. කලාපීය නායකින්ගේ මෙදිහත් වීමෙන් මේ සිදුවන රාජතාන්ත්‍රික සාකච්ඡා සාර්ථක වෙලා මේ ලොකු අර්බුදේ සමනය වෙලා යාවීද? හැමත් නැතම් කිසිම එකඟතාවයකට එන්න බැරි වෙලා අර මුලින් කිව්ව ඩොලර් ට්‍රිලියන 10ක ලෝක අන්තර්ජාල ජාලය බේරගන්න ඇමරිකාවට එයාලගේ අතිනවීන හමුදා බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න සිද්ධ වේවිද? මේ තීරණාත්මක මොහොතේ අවසන් ප්‍රතිඵලය මොකක් වේවිද කියලා අපි බලාගෙනම ඉමු. අද මේ සුවිශේෂී විග්‍රහයත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.